ඉතින් ගයිස් කොහොමද අද ගෙනල්ලා තින්නේ thumbnail එකේ රූපයක් කොහොමද වීඩියෝ එකට ඇඩ් කරන්නේ කොහොමද කියලා. මේ මම thumbnail එක හදන විදිය ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම්. ඊට කලින් මම මේක ගේන්න කියලා හිතුවා. අරක හදන්න ගොඩක් ලොකු වීඩියෝ එකක් හින්දා මම මේක මුලින්ම ගෙනල්ලා අරක හදන්න කියලා හදුවේ. අපිට සාමාන්‍යයෙන් thumbnail එකක් දාගන්න අනිවාර්යෙන් ඕනේ නැත්තම් අපි වීඩියෝ බලන කට්ටිය සාමාන්‍යයෙන් අපේ වීඩියෝ එක බලන්නේ නැහැ. ඒකින්ද තමයි අපි thumbnail එකකුයි title එකකුයි යටින් දාන්නේ. සාමාන්‍යයෙන් අපි YouTube එකේ search කරද්දී title එකේ දැන් search කරනවා කියන්නකො how to make මොකක් හරි make කරන එකක් දානවනේ. අපි ඒක දාන්න ඕනේ. අපි මොනවාරි හදන වීඩියෝ එකක් දානවා නම් how to make දාලා එතකොට අපි එක්කෙනෙක් search කරන එක ඔයාගේ වීඩියෝ එකත් ඒකට වැටෙනවා. හරි අපි යමු වීඩියෝ එකට. අපි YouTube එකට යන්න ඕනේ. YouTube එකට ගිහලා ඔයාගේ channel එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් channel එකට ගිහලා ඔයා මෙන්න මේකට ගිහිල්ලා මේකට යන්න අනිවාර්යෙන් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා view videos කියලා තියෙනවා. මේ watch later plays ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා your videos කියන එන්න එක ක්ලික් කරගන්න. හරි මෙන්න මේකට මෙන්න මේක මම ඩිලීට් කරන්න හදපු විදියක්. ඔයගොල්ලෝ දැන් thumbnail එක දාගන්න නම් මෙන්න මෙතන තියෙනවා icon තුන. icon තුන ක්ලික් කරගන්න. icon තුන අනිවාර්යෙන් ක්ලික් කරගෙන මෙන්න මෙතන තියෙනවා edit කියන එකක්. මෙන්න මෙතන තියෙනවා save playlist, share video, promote සහ edit. මෙන්න මේ edit කියන එක ක්ලික් කරගන්න. දැන් මම ක්ලික් කරගත්තා ඒක. කරාම පොඩ්ඩකින් මම ඒක පෙන්නන්න. හරි මෙන්න මෙතන ඉන්නකො. මෙන්න මෙතන තියෙනවා guys මේ edit video කියන එකේ මෙතන තියෙනවා මේ පැන්සලක් වගේ එකක්. අනිවාර්යෙන් guys මේ thumbnail එක දාන්න නම් මෙන්න මෙතන ඔයගොල්ලෝගේ change කරන්න නම් change කියන එකට යනවා. change එකට ගිහිල්ලා මෙන්න මෙතන මම යන්න කෙලින්ම file වලට යනවා. මම ලස්සන එකක් තියෙනවා මම ඔන්න එකක් දාන්න. මම මේ දැන් දාන වීඩියෝ එකට thumbnail එක change කරන්න ඕනේ නැහැ. මට change ඕනේ නැහැ. මම ලස්සන එකක් හදලානේ තියෙන්නේ. ඉන්නකින්ද මම මේ thumbnail එක දාන්න නැතුව මෙන්න මේක done කරනවා. මෙතන තියෙනවා edit thumbnail වලට පස්සේ නිල් පාටින් තියෙනවා done කියලා එකක්. එන්නේ done කියන එක ඔබා ගන්න. done කියලා මෙතන title එක තියෙනවා. අපි මම title එක හදන්න. මෙන්න මෙතන title එකේ මම දානවා. මම මේක මොනවත් හදන්න නැති වීඩියෝ එකක් ඉඳලා අපේ පොඩි සද්ද බද්ද දෙනවා නම් ගණන් ගන්න එපා. අපිට ඕන නම් මෙන්න මේකේ මෙන්න මෙතන තියෙනවා ස්ටිකර් වගේක්. ඉන්නේ ස්ටිකර් වලින් මම දාගන්නවා. එහෙම කැමති ඔයගොල්ලෝ දාගන්න පුළුවන්. ඕන ඔයගොල්ලෝ ස්ටිකර්ස් දාගන්න පුළුවන්. ලස්සන ස්ටිකර්. අන්න දැන් මගේ වැටුණා වීඩියෝ අප්ඩේට් කියලා. වැටුණා. එන්නේ ඒකින්ද මම දැන් යනවා මගේ ආයෙත් වීඩියෝ channel එකට. channel එකට ගිහිල්ලා මම දැන් පෙන්නන්න ඔයගොල්ලන්ට your video කියන තැනට යන්න. මේ දැක්කම අපේ ලස්සන යාය කියලා ලස්සනට ඇලි. ඉස්සෙල්ලා මම දාලා තිබ්බේ මම ඒ ස්ටික් එක දාලා තිබ්බේ. thumbnail එක දාලා තිබ්බේ. ඊට මම මේක කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නත් එක තමයි කරේ. හරි guys එහෙනම් අපි ගියා.